කාන්තාව රාත්‍රියේ නිදි නැතිව සිත් පිරිත් සජායනා මැද්දේ මේ වෙහෙසෙන්නේ අටමහා කුසල් වලින් උතුම්ම කුසල කර්මයට සම්මාදම් වෙන්නේ. මේ වියන්නේ කටින වස්ත්‍රයක්. කටින වස්ත්‍රයේ චීවරයක් කොට පූජා කරන්නේ කටින පින්කමක් වෙනුවෙන්මයි. කටිනේ කියන වචනේ තේරුම ස්ථීර නොසලෙන යන්නයි. ඒ කියන්නේ පින්කම් අතර ශක්තිමත්ම සහ බලවත්ම පින්කමක් තමයි කටින පින්කම. ඒ නිසා කටින පින්කමක් ආවට කියාට කරන්නේ නැහැ. කටින චීවරය හදන්න පටන් ගන්නේ කටිනට කලින් දවසේ මහරෑ. මුලින්ම කරන්නේ චීවරයට අවශ්‍ය කරන වස්ත්‍රය හදාගන්න. ඒ විදිහට කටින වස්ත්‍රය හදාගත්තට පස්සේ පෙරහරකින් ගම වටේ ගිහිල්ලා ගමේ හැමෝටම අතගස්සවනවා. ඒක කෙරෙන්නේ අලුයම් කාලෙදී. පස්සේ ඒ අතගැස්සූ කටින වස්ත්‍රය සංඝයා වහන්සේලාට පූජා කරනවා. සංඝයා වහන්සේලා ඒ කටින වස්ත්‍රය පිළිගත්තට පස්සේ පාවිච්චියට ගැනීමට සුදුසුසේ චීවරයක් ලෙස හදලා දෙන්න කියලා ගිහියන්ට නැවතත් ලබා දෙනවා. ජය සක්බෙර හඬ මැද මේ කාන්තාව මේ කටින වස්ත්‍රය කුඹුර කෙලියගේ හැඩයට කපලා එකට එක් කරලා මසා චීවරයක් සකස් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය විදිහට මේ චීවරයට සායම් ගල්වනවා. ඒකට කියන්නේ පණු පොවනවා කියලා. ඉන් පස්සේ විනයානුකූලව සැකසූ කටින චීවරය සංසතු කරනවා. ඉන් අනතුරුව මහා සංඝයා වහන්සේලා විසින් වස්කඩ නොකළ භික්ෂු නමකට ඒ චීවරය පවරනු ලබනවා. එතනින් කටින චීවර පූජාව අවසන් වෙනවා. ඊට පස්සේ හාමුදුරුවන්ට දානීය පූජා කරලා එදාම හවසට කටිනට දායකුණු හැමෝම ආයෙත් පන්සලට එනවා. ඒ කටිනානිසංස ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ.